යාළුවනේ සුබ සන්ධ්‍යාවක් වේවා. ඔයාලා දන්නවා මේ තියෙන්නේ තෙල් එඬරු ගහක්. ගොඩක් කට්ටිය මේවා මේ වගේ තියෙන ඖෂධීය ගුණය දන්නේ නැහැ. මම අද කිහිපයක් කියන්නම් මේ මොනවාද තෙල් එඬරු. ඇත්තට මම මේ වීඩියෝ එකේ දැම්මා මේ තෙල් එඬරු මලක් දැම්මා. ඊට පස්සේ ගොඩක් කට්ටිය කියලා තිබ්බා මේ මල තෙල් එඬරු කියලා. ඉතින් ගොඩක් තියෙනවා මේකේ ඖෂධීය වටිනාකමක් මලබද්ධ. ඒක මලබද්ධ සුව කිරීමට මේ තෙල් එඬරු ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ විශේෂයෙන් කාන්තාවන්ගේ ඔසප් වීමේ වේදනාවට කැක්කුම සුව කරන්න මේ තෙල් එඬරු තේ හැන්දෙන් දෙකක් පානය කිරීමෙන් සුව වෙනවා. ඊට පස්සේ අතරයිටිස් ඒකට ඊට පස්සේ හන්දිපත්‍ර උදාව අද ගොඩක්ම වයසක කට්ටියට වැඩිහිටි කට්ටියට තියෙන එකම ලෙඩක් තමයි මේ හන්දිපත්‍ර උදාව කියන්නේ. ඊට පස්සේ විශේෂයෙන් ගල්තැලු එක දිගට ඔය එක වර්ගයන සෙරෙප්පු ටිකක් අර කියන්නේ ඔය බූට් වගේ දේවල් දාන කට්ටිය ගල්තැලුම් වලට මේ තෙල් ගාන එකෙන් සුව වෙනවා. ඊට පස්සේ විශේෂයෙන් අර්සස් වලට මේ තෙල් එඬරු වලින් තෙල් හැඳි දෙකක් අරන් ඒ ස්ථානයේ ගානකොට අර්සස් වලට ගොඩක් හොඳයි. ඊට පස්සේ සමේ පැහැය මේක විශේෂයෙන්ම මේ ගියානු ළමයිට මේ වුණු වතුර එකක් උණු කරලා ඒකට තෙල් එඬරු වලින් තේ හැන්දෙන් දෙකක් දාලා ඒකේ හුමාලේ මූණට අල්ලන එකෙන් හැමේ වගේම වයසක පෙනුම නැති වෙලා යනවා. ඊට පස්සේ කුරුලෑ සුව කිරීමට කියන කුරුලෑ කැලල් මකන්නත් මේ තෙල් එඬරු භාවිතා කරනවා. ඊට පස්සේ විශේෂයෙන් ඉන්නන්ට ඔය ගොඩක් කට්ටියගේ සමේ ඉන්න තියෙන ඉන්නන්ගේ මේ පුළුවන් මේක ගාලා තෙල් එඬරු වලින් මේ තෙල් ගාලා සුව කරන්න පුළුවන්. ඊට පස්සේ මේක අනිවාර්යයෙන්ම ගෑනු ළමයිට වැදගත් වේවි. මේ කොණ්ඩය වැවීමට සහ දන්න ඔයාලා මොකද්ද ඉස්සෙරු ලේන්ඩින් උක්කුණන්ගේ කරදරයට හොඳයි මේ තෙල් එඬරු තේ හැඳි දෙකක් වගේ හැන්දක් හරි ඔළුවේ ගාලා ටික වෙලාවකින් සබන් හරි සම්පහොර දාලා සෝදලා දානවා. ඉතින් ඔන්න මේ ඖෂධීය වැදගත්කමක් තියෙන තෙල් එඬරු ගහක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේවා බටහිර ලෝකේ බෙහෙත් හදන්න ගොඩක්ම ගන්නවා මේ තෙල් එඬරු. නමුත් ලංකාවේ මිනිස්සු මේ දේවල් වැඩි හිතන්නේ නැති වුණාට මේවා මාරම වටින ඖෂධ. කැලේ තිබුණට කොච්චර වටිනවද? බලන්න කිසිම බෙහෙත් පොහොරක් අවශ්‍ය නැතුව නිකම්ම හැදිලා යනවා. ඉතින් අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ වටිනාකමක් නැහැ. ඉතින් ඔන්න මේ වගේ තෙල් එඬරු කියන්නේ මේකට බෙහෙත් එඬරු කියලාත් කියනවා තෙල් එඬරු කියලාත් කියනවා. නමුත් මේ පැලයක් පුළුවන් නම් ඔයාලගේ ගෙවත්තේ හිටව ගන්න ගොඩාක් වැදගත් වේවි. තෙරුවන් සරණයි හැමෝටම.